හෙලෝ කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද නම් හවස් වරුවක වීඩියෝ එකක් තමයි තියෙන්නේ. මම ඉතින් උදේ ටවුන් එකට ගිහින් ආවා. ඒ ගිහින් ඇවිල්ලා ඉතින් මේ ගෙනාපු එළවලු ටික සුද්ධ කරලා වේලෙන්න තිබ්බා. කැඳකට ඕන කරන බඩු නම් අපි වත්තෙන්ම හොයාගෙන මම ඒ ටිකත් හොදලා ඔය විදිහට තිබ්බා. ඉතින් මම එනකොට පළතුරු වගේක් ගෙන ආවා. බබාටත් ඒ ටික කපලා දීලා මම ලෑස්ති වෙන්නේ අද රෑට රයිස් එකක් හදන්න. විශේෂයෙන් අද මං හදන විදිහට ඉක්මනට චිලි පේස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉක්මනින් හදන විදිහ. ඒක මං හදන ලේසි ක්‍රමයක්. ඉතින් ඔය විදිහට මං රයිස් එකට ඕන කරන කැරට් ටික, ලුණු කොළ ටික, ඉඟුරු සුදු ලුණු ටික එහෙම තලලා පැත්තක තියාගන්න කියලා හිතුවා. මේ තියෙන්නේ මම හදාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. මේක මම චිකන් කරි එකටයි රයිස් එක හදන එකටයි චිලි පේස්ට් එකටයි දානවා. ඒකෙන් තමයි ලොකු රසයක් එන්නේ ඇත්තටම. දැන් මම මේ කරන්නේ අපිට අවශ්‍ය කරන විදිහට ඕන හැඩයට. දැන් චිලි පේස්ට් එකට එහෙම ඕන විදිහ වෙනස්නේ බීලුණු හැඩය. ඉතින් ඒවා චූටිවට චොප් කරලා හදා ගන්න ඕන. ඊට චිකන් එකටයි පරිප්පු කරියටයි වෙනම දා ගන්න ඕන. රයිස් එකටත් මම චොට්ටක් ලුණු එකතු කර ගන්නවා. ඉතින් රයිස් එකටත් පොඩ්ඩක් චොප් කරලා තමයි එකතු කරගන්නේ. එතකොට ඒක පොඩි අමුතු රසක් තියෙනවා. ඉතින් ওই විදිහට මම කපලා තැටියකින් තියා ගන්නවා. මේක නම් මට කියලා දුන්නේ මගේ හස්බන්ඩ්. හැම දෙයකටම ඕන කරන කුළු බඩු ටිකයි, බේලුණු, සුදු ලුණු, ඉඟුරු, පස්සේ කරපිංචා, රම්පේ මේ හැම දෙයක්ම එයා උයනකොට ඔය විදිහට මේ තැටියකට දාලා එයා තියා ගන්නවා. ඉතින් මාත් ඒ වැඩේම කරනවා. ඒක ඇත්තටම උයද්දි ලේසි. මොකද අපිට වැඩ කර ඉන්න අතරමඟ එක කරි එකක් හදලා ඉතුරු කරි එකට ආයි මේ අත සෝද මේ බීලුණු, සුදු ලුණු ඒවා කප ඉන්න දෙයක් නෑනේ. මේක ඇත්තටම හරිම ලේසි වැඩක්. හැමදේම මේ එකටම කරලා තියාගන්න එක අපිට ගොඩාක් වැඩවලට ලේසි. අනික අපි මෙහෙම මේ ලස්සනට වැඩක් කරන්න පටන් ගත්තාම අපිට හරි ආස හිතෙනවා වැඩේ ඉවර වෙනකල්ම ආසාවෙන් කරන්න. අපේ මයින්ඩ් එක රිලැක්ස් කරලා තියාගන්න හොඳම දෙයක් තමයි මේ විදිහට හැමදේම පිළිවෙලකට තියාගන්න එක. උයන එක ලොකුවට කරදරයක් වගේ දැනෙන්නේත් අපිට මේ හැමදේම අර ඉවලට කරගන්න ගියාම නිකන් උයන එක ලොකු බර වැඩක් වගේ දැනෙනවා. ඒක මට එහෙම වෙලා තියෙනවා. හැබැයි දැන් මේ විදිහට කරන්න ගත්තාම ගොඩාක් ලේසි ඇත්තටම. ඉතින් මම මේ විදිහට කරපිංචා රම්පෙ ටිකත් සෝදලා මේ කපලා එහෙම තියාගන්නවා. ඉතින් මේ තියෙන්නේ මං හරි ගසගත්ත මේ බඩු ටික. ඉතින් ඔය තියෙන්නේ සුදු ලුණු ඉඟුරු පේස්ට් එක. ඊට පස්සේ ඔය තියෙන්නේ චිලි පේස්ට් එකට බීලුණු. පස්සේ චිකන් එකටයි පරිප්පු කරියටයි තොතන තියෙනවා. ඊට පස්සේ මට කියන්න බැරුණානේ මේ රයිස් එකටත් මං අර මේ චූටිට චොප් කරගත්ත ලුණු ටිකක් තමයි ගන්නෙ. ඔය ටික ඔතනට ආයෙ එකතු වෙනවා. මම රෝස්මෙරි ටිකක් ගත්තා. ඊට පස්සේ එනසල් කරාමුණ ටික ගත්තා. ඒවත් ඕන වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම චිකන් එකත් සීසන් වෙන්න මම හරි ගස්සලා තිබ්බා. ඒක සීසන් වෙනකල් මම හිතාගෙන ඉන්නේ චිලි පේස්ට් එක හදන්න. ඔන්න ඉතින් මම දැන් චිලි පේස්ට් එක හදන්න පටන් ගත්තා. මට මොකද තමයි මතක් වුනේ මේක වීඩියෝ කරගන්නවා කියලා. තෙල් ටිකක් තාච්චියට දාලා රත් වෙන්න තියෙනවා. ඒකට සුදු ලුණු ඉඟුරු කොටාගත්ත පේස්ට් එක මම දානවා. ඒක චුට්ටක් බැදීගෙන එනකොට බීලුණු ටිකත් රන්වන් පාටට බැදෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ ඉතින් කරපිංචා, ඉන්නසල්, කරාමුණ ඇටක් එහෙම දාලා ඒක සුවඳ කරගන්නවා. ඉතින් දැන් මම මේ වෙලාවේ ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා තමයි කැරමල්ස් ටික දාන්නේ. කැලිමිරිස් ටික දැම්මට පස්සේ මම කලින් සෝදලා පිරිසිදු කරගෙන බැදලා තියාගත්ත කූනිස ටික මේකට කලවම් කරනවා.
ඉතින් ඒ ටික කලවම් කරගෙන යනකොට මට හිතුණා මේකට තව කෑලි මිරිස් ටිකක් ආවොත් හොඳයි කියලා. මොකද කෝනිස්ස ගොඩයි වගේ. ඉතින් මම තව කෑලි මිරිස් ටිකක් ඇඩ් කරගන්නවා. මොකද මම කෑලි මිරිස් ග්‍රෑම් 50ක් ගත්තේ. දැන් ඉතින් මම ඒ ටික ඔක්කොම දානවා මේකට. ඒකල මේක හොඳටම කලවම් කරගන්නවා. ටිකක් වෙලා යනකම් අර තාච්චියේ තියෙන රස්නෙන් ඒක චුට්ටක් බැදෙන්න දෙනවා. එතකොට ටිකක් මේ හොඳට එනවා පොඩ්ඩක් අර ගොඩාක් කර වෙන්නේ නැතුව මිරිස් ටික රාවට අපිට ඕන ගන්නට බැද ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මං ගාව තිබුණා සොයා සෝස් බෝතලයක්. ඉතින් ඒකෙන් චුට්ටක් මම මේකට එකතු කරගත්තා. සොයා සෝස් නම් ඇත්තටම අත්‍යවශ්‍යම නෑ. මේකට අවශ්‍ය වෙන්නේ මේ ටොමෑටෝ සෝස් තමයි. තක්කාලි සෝස් ටිකක් ඕන වෙනවා. ඒක නම් චුට්ටක් වැඩිපුර දාගත්තා මම. ඒකෙන් තමයි මේ චිලි පේස්ට් එකේ රසයි අර තෙත ගතියයි දෙකම ගන්න. මොකද මේකට තෙල් ගොඩක් නෑනේ. මේ චිලි පේස්ට් එකට තෙල් ගොඩක් නෑ. මොකද අපි මේ දරුවන්ට කන්න දෙනකොට අර ගොඩාක් තෙල් තියෙනවට වඩා තෙල් නැතුව දෙන එකත් හොඳයිනේ. මේ වගේ කෑම නම් ඉතින් කොහොමත් ගොඩක් හොඳ නෑ. නමුත් ඉතින් ඉඳලා හිටලා හරි දෙනවා නම් ඒ ගැනත් හිතලම දුන්නොත් හොඳයිනේ. ඉතින් මම ඔය දාගත්තේ ලුණු ටිකක්. ලුණු නම් අපි රස අනුව ඉතින් දාගන්න ඕන අන්තිමේට චුට්ටක් කාලා බලලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට ලුණුයි සීනි දෙක දාගන්න ඕන. එක එක්කෙනාගේ රස එක එක විදිහටනේ. ඒක නිසා ඉතින් ලුණු මෙච්චරක් දාන්න සීනි මෙච්චරක් දාන්න කියලා කියන්න බෑ. ඉතින් රස බලලා ඒක ඕගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට චිලි පේස්ට් එක හදාගන්නවා. ඊට පස්සේ මේ සීනි ටික දාලා නම් පොඩ්ඩක් ලිපෝන් කරලා චුට්ටක් රස්නේ වෙනකල් තියාගන්නවා. සීනි ටික දිය වෙන්න වගේ. එතකොට මේක හරි පදමට එනවා. ඉතින් මම අද අනිත් කරිස් හදන විදිහවත් රයිස් හදන විදිහවත් අරගෙන ඉන්නේ නෑ. මොකද එහෙම වුණොත් වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා. මම රයිස් එක හදන විදිහයි චිකන් කරි එක හදන විදිහයි වෙලාවක මේ වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් අද රෑට මේ විදිහට රයිස් එකක්, අල දාපු චිකන් එකක්, චිලි පේස්ට් එකක් එක්ක පරිප්පු කරි එකක් තමයි තියෙන්නේ. ඉතින් අද රෑ කෑම මෙන්න මේ විදිහට තමයි රසටම හදාගත්තේ. ලස්සන හවස්වරුවක් එක්ක රෑ කෑම එක රස බලන්න තමයි අපි මේ හදන්නේ. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආරාධනා කරනවා. thank you මාව බලන් හිටියට.